60 පැන්නත් මෙඩිකල් පාස් නම් අපි සූදානම් ඔබට රියදුරු පුහුණුව ලබා දෙන්න. මේකට ගැහණු පිරිමි කියලා ભેදයක් නැහැ. බොහෝ අය වයස අවුරුදු 45 50 වගේ වයස් කාණ්ඩවලට අයට පවා රියදුරු පුහුණුව ලබා දෙන්න අකමැත්ත ප්‍රකාශ කරනවා. මේ වයසේදී ටිකක් අමාරු තමයි පුහුණු කරන්න. ඒ සඳහා සුදුසුකම් ඇති පළපුරුදු තියෙන රියදුරු උපදේශක මහත්තයෙකුට පුළුවන් ඒ දේ අනිවාර්යයෙන්ම කරන්න. ඒ වගේම මේ අයට තරුණ වයසේ ඉන්න ළමයි ගොඩක් එක්ක එකට ඉගෙන ගන්න අමාරුයි. ඒ සඳහා වෙනම පුහුණු වීමක් කිරීම අත්‍යවශ්‍යයි. 60 70 දශක වල වගේ නෙවෙයි දැන් කාලේ සෑම ගෙදරකම වාහනයක් දෙකක් හෝ ඊට වඩා වැඩි ප්‍රමාණයක් තියෙනවා. ඒ නිසා ගෙදර වාහනේම පුරුදු වීමේ කිසිම ගැටලුවක් නැහැ. බොහෝ වයසට ගියපු දෙමාපියන් තරුණ වයසේදී රියදුරු බලපත්‍රය අරගෙන පදවල තියෙන යතුරු පැති විතරයි. රැකියාවෙන් ලැබෙන ආදායම නව නිවසක් ඉදිකිරීම, ඒ වගේම දූ දරුවන් උසස් පාසලකට යවලා ඉගැන්වීම, ඒ වගේම රජයේ නැත්තම් පෞද්ගලික විශ්වවිද්‍යාලයකට යවලා උසස් අධ්‍යාපනයක් ලබා දීමට ඒ විතරක් නෙවෙයි විදේශ රටවල් වල පවා යවලා උගන්වන්න තමන්ගේ සම්පූර්ණ මුදල් වියදම් කරලා තියෙන්නේ. ඇත්තටම ඒක නිසා මොකද වෙලා තියෙන්නේ? ඒගොල්ලන්ට වාහනයක් ගන්න අවස්ථාවක් උදා වෙලා නැහැ. තමන්ගේ සම්පූර්ණ කාලය, තමන්ගේ සම්පූර්ණ ධනය දූ දරුවන් වෙනුවෙන් වියදම් කරලා උන්ගේ අනාගතය උසස් කිරීමට කටයුතු කරලා තියෙනවා බොහෝ දෙමව්පියන්. හැබැයි එහෙම ඉගෙනගත්ත බොහෝ දූ දරුවන් අද හොඳ ආදායම් ලැබෙන රැකියාවල නිරත වෙලා නවීන පන්නේ වාහන අරගෙන තියෙනවා. හැබැයි දෙමව්පියන් රියදුරු බලපත්‍ර ලබා ගන්න කාලේ ඉස්සර තිබ්බ වාහන වලට වඩා තාක්ෂණය සම්පූර්ණ වෙනස්. බොහෝ වෙලාවට මැනුවල් වාහන වල තමයි දෙමව්පියන් පුරුදු වීම කරලා තියෙන්නේ. ඔටෝ වාහනයක් පදවන්න නම් මැනුවල් වාහනයක් කරපු කෙනෙක් අනිවාර්යයෙන්ම පුරුදු පුහුණු විය යුතුමයි. ඒ විතරක්ද? ඒ වගේම අද ගත්තොත් එදා පාරවල් වලට අද පාරවල් ගොඩාක් වෙනස්. වාහන ප්‍රමාණය අති විශාල ලෙස වැඩි වෙලා තියෙනවා. දැනට ගත්තුවාම ලංකාවේ නිවාස සංඛ්‍යාව 50 ලක්ෂයක් විතර වගේ තමයි තියෙන්නේ. නමුත් වාහන ප්‍රමාණය ලක්ෂ 60ත් 70ත් පැනලා තියෙනවා. එච්චර වාහන ප්‍රමාණයක් දැන් පාරේ තියෙනවා. මේකට හැබැයි ගම්බද, නගරබද, එහෙම නැත්නම් ඉසර පළාත් කියලා ભેදයක් නැහැ. හැම ප්‍රදේශයකම වාහන දැන් ගහනව තියෙන බවක් අපිට සාමාන්‍යයෙන් පෙනී තියෙනවා. ඉතින් මෙතෙක් කල Tamanට මෙවැනි උසස් තත්යකට එන්න උපකාර කර දෙමව්පියන්ට රියදුරු පුහුණු වෙන්න සුළු මුදලක් වියදම් කරන්න කිසිම දව්දරුවක් අකමැති වෙන එකක් නැහැ. තම මොහුපිරා ගිය වයසක ඉන්න ඔබට සතුට වගේම වටිනාකමත් වැඩි කරගන්න රියදාවනය පටන් ගන්න කියලා අපි ආරාධනා කරනවා. ඔබට උදව් කිරීමට අප සූදානම්.